Planning a long road trip in your EV? What's the first thing that crosses your mind? EV එකක් අරගෙන දුර ගමනක් යන්න හිතනකොට මුලින්ම හිතෙන්නේ මොකද්ද? අතරමඟ charge නැති වුණොත් හොඳයි ඉතින් EV එකක් ගන්න ගොඩක් EV එකක් ගන්න ඉන්න ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඉතින් අයියේ දුර ගමනක් යනකොට මේ charge කරගන්න තැනක් නැතිව ගියොත් ඉතින් මොකද කරන්නේ අතරමඟ බැටරිය අඩු වුණොත් ඉතින් මොකද්ද අපි කරගන්නේ highway එකේදී යද්දි busy වගේ නේද නැත්නම් highway එකේදී අපිට charge කරගන්න අවස්ථාවක් නොලැබුණොත් ඉතින් කොහොමද යන්නේ ඉතින් මේ වගේ range anxiety එක තියෙන බය නිසා ඉතින් ගොඩක් අය EV එකක් ගන්න පවා මැලිකමක් දක්වනවා. ඉතින් හැබැයි අද ඔයාලට මම පෙන්වන්න යන්නේ ඉතින් මේ දුර ගමනක් යද්දී කොහොමද මේක මැනේජ් කරගන්නේ මොනවද ඔයාලා පාවිච්චි කරන්න ඕන මේ charging apps එහෙම නැත්නම් කොහොමද range එක plan කරගන්නේ කියන කාරණාව. ඉතින් මේකත් එක්ක ඔයාලගේ මම විශ්වාස කරනවා range anxiety එක zero වෙයි කියලා. ඉතින් EV එකක් ගන්න බය ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ බය මෙතනින් අයින් වෙයි කියලා මම විශ්වාස කරනවා අද වීඩියෝ තුලින්. ඇත්තටම දුර ගමනක් යනකොට අද වැදගත් වෙන්නේ බැටරි කැපැසිටි එක හෝ රේන්ජ් එක නෙවෙයි EV රේන්ජ් එක නෙවෙයි. මොකද ඒක ඔයා ප්ලෑන් කරන ආකාරය. ඉතින් පෙට්‍රල් සෙඩ් එකක් එහෙම නැත්නම් EV charging station එකක් අද ලංකාවේ ගොඩාක් තැන්වල තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තියෙන තැන ඔයාලා හරියට දන්නේ නැහැ ඒක බිසිද එහෙම නැත්නම් ඔයාට මැච් වෙන විදිහේ charging point එකක් දෙතන තියෙන්නේ. ඒක මේ වෙලාවේ power cut එකක් වෙලා තියෙනවද අපිට අද යූස් කරන්න හැකියාව තියෙනවද කියන වැදගත් කාරණා ටික ගොඩක් දුරට ඔයාලට හොයා ගැනීමේ අපහසුතාවයක් එනවා. ඉතින් අද ඒව ගැනත් අපි කොහොමද දැනගන්නේ කියන එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් ඔයා මේ දකින්නේ ඉතින් මගේ ෆෝන් ඇප් එකේ මම මොනවද ඒ කියන්නේ මගේ ෆෝන් එකේ මොනවද ඇප්ස් විදියට දාගෙන ඉන්නේ කියන ඒවා. ඉතින් Volt, ChargeNet, Green EV, eMotion, Evo charging වගේ apps ටික මම use කරන අතර මගේ accounts එක හැම මේ app එකකම තියෙනවා හදලා. එතකොට ඇත්තට මම දැන් පහුගිය අවුරුද්දක කාලය සීමාව ඇතර 36000 above range එකක් යනකොට මට මේ apps ටික ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මේවා හරහා මගේ බැටරි ආරෝපණය කරගන්න යන ගමන් අතර වාරදී මොකද මම ලංකාවේ ගොඩක් තැන් වලට ඇත්තට මේ travel කරා පහුගිය අවුරුද්ද පුරාම. ඉතින් ඒ හැම අවස්ථාවෙදී මට බැටරිය අතරමඟදී ආරෝපණය කරගැනීමේ අවස්ථාව මේ මට උදා වුණා. ඉතින් මේවා තමයි මම ඇත්තට යූස් කරේ. ඉතින් මේවා ඇත්තට මේ එක කාරණාවක් කියන්න ඕන මේක ඇත්තට යූස්ෆුල් වෙන්නේ net ඒ දැන් හැම charging app එකක්ම තමයි network එකක් එක්ක තමයි work කරන්නේ. එතකොට මේ යන ප්‍රදේශයේ එයා cover කරන්න පුළුවන් වෙන්නේ network මේ එක support කරනවා නම් තමයි. ඉතින් ඒකත් එක්ක ඔයාට මේ app එක ඇත්තට මොන app එක හරහාද මේක මේ කරගන්න පුළුවන් කියන එක මොන charging point එක හරහාද මේක කරගන්න පුළුවන් කියන එක ඔයාට හොයා බලා ගන්න වෙනවා. හොඳයි උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා මේ මගේ ගම් ප්‍රදේශයක් කටුනා ඉඳන් නුවරඑලි බලා යන්න ප්ලෑන් කරනවා කියලා. ඉතින් ඔයා මුලින්ම ඇත්තට බලන්න ඕන ඉතින් මේ ඔයා ගමන් කරන්න යන රූට් එකේ charges තියෙනවද? ඒවා fast charges ද AC charges ද available ද මේ වෙනකොට map එකේ තිබ්බට ඒවා break down වෙලාද කියන කාරණාව ඒ වගේම ඔයාට ඔයාගේ පොකට් එකකටත් බලන්න ඕන. සමහර ඒවා ගොඩක් cost එක වැඩි. එතකොට charging cost එකත් ඒ rate එකත් ඔයාට මේකෙදි බලන්න වෙනවා. මොකද මේ නැත්තම් අනවශ්‍ය විදමක් අපිට දරන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම මම මේ යූස් කරපු golden rule එකක් තමයි ඉතින් මම හැම වෙලේම plan B එකකුත් එක්ක තමයි ගමන plan කරේ. දැන් plan A එක කියන්නේ අපි දැන් charging point එකක් බලාගෙන යනවා. සමහර අපි තෙන්ට යනකොට ඒක බිසි වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් ඉන්න එක වැඩ කරන්න නැතුව තියෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට අපි plan B එකක් අපේ ඔළුවේ තියාගෙන ඉන්නත් අපි දන්නවා ඊළඟ කියන මෙන්න මෙච්චරක් දුරකින් මෙතන තමයි තියෙන්නේ. ඒකේ cost එක මේ වගේ කියන කාරණා අපි දන්න නිසා අපිට plan B එකට යන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඒ වගේ ගමනක් plan කරන අනිවාර්යෙන් option දෙකක් ඔයා work කරලා තියාගන්න මේ කාරණාවේදී. එතන අපි Bright Path channel එකේ දාලා තියෙනවා අපේ පහුගිය කාලේ අපි ගමන් කරපු දැන් නුවරඑළිය, කතරගම, අනුරාධපුරය, දඹුල්ල, තංගල්ල ඔය හැම ප්‍රදේශෙම අපි ගමන් කරා. ඉතින් මේ හැම ගමනකදීම ඇත්තට මම හොඳට මේ රේන්ජ් එක ප්ලෑන් කරා. කොතනින්ද මම මේක charge කරගන්නේ, මොන ප්‍රමාණයක් මට අවශ්‍ය වෙනවද, මම ආපහු එනකොට මට කොච්චර කිලෝමීටර් ගාණක් තියෙනවද, මේ කරුණු කාරණා සියල්ල අපි ඔයාලත් එක්ක අපේ channel එකේ share කරගෙනත් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මම මගේ experience ඒ වගේම මගේ ඇත්තට මේ තිබ්බ හැම ගමනකදීම checklist එකක් ඉතින්
බැටරි දැනට තියෙන ප්‍රසන්ටේජ් එක කීයද මම ගමන් කරන්න ඕන දුර කොච්චරද මේන් චාර්ජින් ස්ටේෂන් කොයි දුරවල් වලින්ද තියෙන්නේ ඊට අමතරව මගේ B ප්ලෑන් එක එතන ඉඳලා කොච්චර දුරකින්ද තියෙන්නේ ඒකේ තියෙන චාර්ජින් ටයිප් එක එහෙම නැත්නම් කනෙක්ටර් එක මොන ටයිප් එකක්ද ඒක මගේ වාහනේට මැච් වෙනවද මේ කියන චෙක්ලිස්ට් එක මම අනිවාර්යයෙන්ම ෆලෝ කරනවා. ඉතින් එහෙම ඒකත් එක්ක අතර මගේ රේන්ජ් ඇන්සයිටි එක 0 ලෙවල් එක මට ගන්න පුළුවන් වුණා. ඉතින් කිසිම ප්‍රශ්නයක් මට අතරමඟදී මේ හින්දා ඇති වුණේ නැහැ. ඉතින් අද ලංකාවේ EV charging network එක ඉතා ශක්තිමත් වෙලා තියෙන ගොඩක් charging points තියෙනවා. තැන්වල තියෙන කිලෝවොට් ගාන ලොකු මේ පවර් එකක් තියෙන ඒවා තියෙන අපිට ඉක්මනින් charge කර ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් මේ විදිහට කොච්චර ඒවා දියුණු වුණාද ඉතින් අපි මේක හරියට plan කරගෙන ගියේ නැත්නම් network strength එක කොච්චර හොඳට තිබ්බත් ඒරියා එකේ ඉතින් ප්‍රයෝජනයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔය කාලේ නිකරුණේ අපත යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේක හරියට මේ apps ටික පාවිච්චි කරලා ඔයා ගමන plan කරලා වගේ ගමන යන්න කියන එක තමයි ඉතින් අපේ ඉල්ලීම වන්නේ. ඉතින් මෙතන ඉඳලා මම මගේ screen record එකක් දානවා. මේ අතර මේ apps පහ මම අතර use කරන්නේ කොහොමද ඒවයි තියෙන දේවල් මොනවද කියලා කෙටි විස්තරයක්. ඉතින් ඒක සමහරට මේක use නොකරන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියන හිතන තමයි මම ඒක add කරන්නේ. සහ වීඩියෝ එකේ end එකට දැන් මේක බලපු කෙනෙක් ඉන්න අතර ඒක නොබල ඉන්න පුළුවන්. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් මේක නොදන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි අවබෝධයක් ගන්න. ඊට අමතරව අපි ඒවයි දීර්ඝ වීඩියෝ අපේ channel එකේ තියෙනවා bright path. ඉතින් ඒව ගිහිල්ලා බලලා ඔයාලා අවබෝධයක් ගන්න. ඉතින් ඔය රේන්ජ් ඇන්සයිටි කියන එක ඉතින් ඔයාලට එතනින් 0 කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉතින් අපි මේ වගේ කරුණු කාරණා හැමදාම bright path channel එකේ ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් අපි channel එක තාම ඔයාලා subscribe කරලා නැත්නම් කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා. ඉතින් අපි දැන් ඇතර හොඳ ගමනක් අවුරුද්දක් පුරා ආවිල්ලා තියෙනවා. හොඳ experience අපි ඔයාලත් එක්ක share කරගන්නවා. ඔයාලගේ හොඳ ප්‍රතිචාර අපිත් එක්ක තියෙනවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් තවදුරටත් මේවා ෆලෝ කරලා අනිත් අයත් එක්ක ෂෙයා කරලා අපිට සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් හැමදෙනාටම සුබ දවසක් වේවා. ඉතින් වීඩියෝ එන්ඩ් එකේ තියෙන ඔය apps ටික යූස් කරන විදිය බලලම මේක එන් කරන්න කියලා ඉල්ලීමකුත් අපි ඒ ගමන් ඔයාලගෙන් කරනවා. බොහොම ස්තුතියි. ඉතින් අද වෙනකොට හැමෝම ගාව ස්මාර්ට් ෆෝන් එකක් අනිවාර්යයෙන්ම තියෙන. ඉතින් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් ඒක අනිවාර්යෙන් අපි දන්නවා අද වෙනකොට හොඳ Android ෆෝන් එකක් හෝ එහෙම නැත්නම් iPhone එකක් ඔයාලා ගාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මෙන්න මේ apps එක ඔයා install කරලා තියාගන්න. අතර මීට වඩා දැන් apps තියෙනවා. ඉතින් basically Volt app එක, charge net එක, ඊට පස්සේ green EV, evo charging, ඊට පස්සේ emotion ඔය කියන apps ටිකවත් at least ඔයා තියාගන්න නම් අතට අපිට ඔයාගේ මේ range anxiety එක ඇත්තටම අඩු කරගන්න පුළුවන්. මොකද දැන් මම කිලෝමීටර් 36000ක් 37000ක් විතර වාහනේ පැදලා ලංකාව පුරා තැන් වල ගිහිල්ලා experience කරපු කෙනෙක් විදිහට කියන්නේ. ඉතින් මට කිසිම range anxiety එකක් මේ වෙනකොට නැහැ. මොකද මම දැන් දන්නවා මොන වගේ apps අවශ්‍ය වෙන්නේ, මොන ඒ app වලට අදාළ charging locations කොහෙද තියෙන්නේ, අපි කොහොමද මේ distance එක maintain කරගන්නේ, මේ කියන කාරණා ටික අපි දන්නවා දැන් experience. ඉතින් අපි අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ experience. ඉතින් ඔයා විශේෂයෙන්ම අපි දැන් BYD ජෝන් කීල්ස් ආයතනය ඒගොල්ලන් කීල්ස් ආයතන වල Volt app එක තමයි දාලා තියෙන්නේ. ඉතින් Volt charges තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා Volt charge එක මුලින්ම අපි පෙන්නුවා. ඉතින් අතර වාට මේක සාමාන්‍යයෙන් වගේ Android phone එක නම් Play Store වලින් හරියම නැත්නම් iPhone එක App Store වලින් මේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ අදාළ app. ඉතින් ඒවා බොහොම සරල දේවල්. ඉතින් අපි තාක්ෂණය අද වෙනුව යූස් කරන කට්ටිය. ඉතින් මම මේ මගේ Volt app එක තියෙන. ඉතින් මෙතන මේකට ගිහිල්ලා අපිට අපේ account විස්තර බලා ගන්න පුළුවන්. history අපි මොනවද charge කරලා තියෙන්නේ කියන ඒවා. ඊට අමතරව දැන් මේකේ map එක අපිට CC S2 කියන පෝට් එක තමයි ගොඩක් දුරට BYD වාහනේ ගොඩාක් EV වාහන අද වෙන ලංකාවේ වෙලා තියෙන. ඉතින් ඒතකොට ඒකට අදාළ map එකකින් ගිහිල්ලා අපිට locations බලා ගන්න හැකියාව දීලා තියෙනවා. ඊට පස්සේ charge එකක් කරන්න අපි පරණ වීඩියෝස් වල විතර අපි charge එකක් කරන්නේ කොහොමද කියන කිසිලු කාරණා ටික ඔයාලට දාලා තියෙනවා. ඉතින් ඒක ඉතින් ගිහිල්ලා බලන්න. මම අද ඒවා කියන්නේ නැහැ. ඉතින් මෙතන කොහොමද ඔයාලා කාඩ් එකක් ඇඩ් කරගන්නේ, එහෙම නැත්නම් ඔයාගේ බැංක් account එකක් කොහොමද මෙතන ඇඩ් කරගන්නේ, ඒ කියන කාරණා ටික ඊට පස්සේ ඔයාලා top up කරගන්න ඕන. ඉතින් කොහොමද ගිහිල්ලා top up කරගන්නේ, ඒ කියන සියලුම දේවල් මෙතන අපි ඔයාලා අපේ පරණ වීඩියෝ වල දාලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට ඒක යූස් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන් ඉතින් ඔයාලා මේ Volt charging app එක දාලා තියාගන්න. ඒක අරහා ඔයාලට top up කරලා තියෙනවා නම් ඒ අදාළ කීස් ආයතන වල හෝ මේක දැන් වෙනත් තැන් වලත් අතර Volt charges තියෙනවා. අපිට අතර ඊළඟ app එක තමයි අතර charge net කියන app එක. ඉතින් මේකත් ගොඩාක් ලංකාවේ තියෙන charging app මේ app එකක්. ඉතින් charging location ගොඩාක් තියෙන app එකක්. ඉතින් ඔයාලට මේක හරහා ඉතින් මගේ account එකක් තියෙනවා මේ හැම එකම
අපිට මැප් එක හරහා ඇත්තට අපිට හොයාගන්න පුළුවන් ළඟම ලොකේෂන් එක නියර්බයි අපිට මොනවද තියෙන්නේ කැමති තැන් all charging point දැන් මෙතන all charging point ගියාම ඇත්තට ඔයාලට ඒ තමන්ගේ ගමන ප්ලෑන් කරන ඒරියා එකේ මොනවා මේක available ද කියලා බලා ගැනීම හැකියාව මේකෙන් තියෙනවා. ඉතින් මේ පෙන්නන්නේ ඇත්තට ඒගොල්ලන්ගේ locations ඔක්කොම එතන contact numbers තියෙනවා යන map එක මෙතන තියෙනවා. එතකොට මේ ඇප් එක හරහා ඔයාට ඔයාගේ range anxiety එක ඇත්තටම අඩු කරගන්න පුළුවන්. මොකද ඔයාට plan කරන area එකේ මේ charge point එක available ද කියලා ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ හැම විස්තරයක්ම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇප් එක install කරගෙන ඔයාගේ account එකක් create කරගන්න පුළුවන්. Gmail account එක හෝ එහෙම නැත්නම් ඔයාගේ mobile number එක enter කරලා අපිට මේක top up කරන්න පුළුවන්. ඔයාගේ credit card එක use කරලා එහෙම නැත්නම් touch card එක use කරලා එහෙම නැත්නම් bank account එකක් මේකට connect කරනවා. නැත්නම් මේගොල්ලන්ගේ වෙනම cards තියෙනවා ඇත්තට මේ charge net ලාගේ. ඒතකොට මේ card එක අපිට ඕන නම් purchase කරලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක තමයි මම ඔයාලට කියන දෙවෙනි app එක. කියන app එක. ඒතර මේකෙත් ඇත්තට මගේ account එකක් තියෙනවා දැනට. මේක තමයි අපේ home page එක. අපිට support ගන්න ඕන නම් එහෙමයි ඊට පස්සේ sales guide මොනවද ඔක්කොම මේකේ තියෙනවා. අපේ history එකත් මෙතන පෙන්නනවා. අපේ කොච්චර available ද කියලා පෙන්නනවා. ඉතින් ඒ කරුණු කාරණා අතර මේ map එක හරහා අපිට ගිහිල්ලා බලා ගන්න පුළුවන් තියෙන locations මොනවද කියලා. ඒ විදිහට තමයි අතර emotion app එක තියෙන්නේ. මේකත් දැන් ගොඩක් දුරට locations ගොඩාක් දැන් establish කරගෙන ගිහිල්ලා තියෙනවා අතර. මේ කටුනායකවට එයාපෝට් එකවට එකක් තියෙනවා අපි ඉන්න නිවාසය ආසන්නේ. ඊට අමතරව මේ ගමන යනකොට අපි උතුරු පැත්තට යන විශේෂයෙන් අපිට දඹුල්ල හරියදී අවශ්‍ය වෙනවා අනිවාර්යෙන් charging location එක. ඉතින් මේක තියෙනවා අතර දඹුල්ලේ. ඊට අමතරව ගොඩක් hotels වල අතර මේක මේ අර charge net එක වගේ hotels වල මේක establish කරලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් බොහොම පහසුවෙන් ඉඳ ඔයාලට අතර මේක අරහත් ඔයාලගේ ගමන plan කරගන්න පුළුවන්. දැන් මෙතන පේනවා මේ මීරිගම අපේ highway entrance එකේ කිට්ටුව ඇත්තට emotion charging center එකක් තියෙනවා. එතෙන්ට ඔයාලට යන්නත් පුළුවන්. හරි ඒක තමයි අපි ගෙනාවු තුන්වෙනි app එක. හොඳයි ඊළඟට තියෙන app එක තමයි ඇත්තට මේ green EV app එක. ඉතින් ඒක මම හිතන්නේ අපිට screen recording එකක් ගන්න දෙන්න ඒගොල්ලෝ මොකද restriction එකක් දාලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් අතට green EV app එකත් ඉතින් ඉතා මේ ජනප්‍රිය app එකක් ලංකාවේ. ඉතින් අපිට ඒකේ map එක උන්නත් ඉතා පහසුවෙන් බලා ගැනීම හැකියාව තියෙන. ඉතින් මේක use කරන කෙනෙක් නැත්නම් ඔයා මේක install කරගෙන බලන්න. ඊට අමතරව යාලගේ සහනදාහි pricing method එකකුත් සමහර තැන්වල තියෙනවා. ඊට අමතරව මම දන්න විදිහට මේ BYD සමාගම එහෙම ජෝන් කීල්ස් ආයතනය යාලත් එක්ක agreement එකකට ආවම දැන් ලංකාව පුරා තව මේ charging station 180ක් විතර ඉදිරි වර්ෂය ඇතුළත මේ establish කරන්න. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ green EV ගොඩක් ජනප්‍රිය වුණා මේ දවස්වල ලංකාවේ. ඉතින් ඔයාලට ඒ app එකත් use කරන්න පුළුවන් මේ ඔයාලගේ වැඩ ගමන් බිමන් plan කරගන්න අවස්ථාවලට. ඊට තව තියෙනවා අපේ Evo charging කියලා තමයි app එක. ඉතින් මේකෙත් මගේ account එකක් තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට මේ app එක install කරලා තමන්ගේ account එකක් Gmail එක හෝ ඔයාගේ telephone number එක හරහා හදාගන්න පුළුවන්. ඉතින් මේකෙත් ඔයාගේ profile එක විස්තර ඊට පස්සේ charging detail ඒකෙත් අතර අපිට වැදගත්ම වෙන්නේ map එක මේ තියෙන ඒගොල්ලන්ගේ charging point මේ වෙනකොට ලංකාව පුරා තියෙන. ඉතින් එතන සැලකිය යුතු ප්‍රමාණයක් මේ වෙනකොට ඒගොල්ලෝ මේ setup කරලා තියෙනවා. ඉතින් මේක ඉස්සරහට අනිවාර්යෙන් දැන් EV users ලංකාවේ වැඩි වීමත් එක්ක අනිවාර්යෙන් මේගොල්ලෝ මේව වැඩි කරයි. ඉතින් එතකොට මේ apps පහ වගාව තියෙනවා නම් ඇත්තට ලංකාව පුරාවට ගමන් ප්ලෑන් කර ගැනීම කිසිම ගැටලුවක් නැහැ. මේවා යූස් කරන්නේ කොහොමද කියන ගයිඩ්ලයින් ටික අපි අපේ පරණ වීඩියෝ වල දාලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඇත්තට මේක බොහොම පහසුවෙන් අධ්‍යයනය කරලා මේ හොයාගන්න පුළුවන්.